අද වීඩියෝ එකේ අපි යන්නේ ලෝකේ තියෙන ලොකුම මුහුදු සත්තු උද්‍යානය බලන්න. ඩොල්ෆින්ස්, සී ලයන්ස්, පෙන්ගුයින්ස් ඒ වගේම සතු 68000කට වඩා මෙතන අපි බලන්න යනවා. වගේ වෙලාව. ඉතින් අපිට ආයි ෂටල් බස් එක තියෙනවා හැම විනාඩි 15න් 15ට. අපි දැන් චෙක් අවුට් වෙලා ෂටල් බස් එක ගන්නවා. සී වර්ල්ඩ් එක බලන්න. එක බෑග් එකයි මට තියෙන්නේ. ගොඩක් බෑග් නෑ හැමදේම ඔක්කොම එක බෑග් එකේ තියෙන්නේ. අපි අද රැට ඉන්නේ හදන්නේ ඩබල් ත්‍රී හිල්ටන් එකේ. මේ තියෙන්නේ ඩබල් ත්‍රී හිල්ටන් එක. ඉතින් අපිට තියෙන්නේ පොඩි චේන්ජ් එකක් කරගන්න මෙතනින් එහා පැත්තට. අපේ බටු කලාග. මේක තමයි මගේ ආසම් පිලෝ එක. අපි Warner Bros Hotels team hotel එකේ තමයි last night එක හිටියේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒකේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්නම් ඉස්සරහට. මේක තමයි Warner Bros theme park එක. ඉතින් අපේ බස් එක ෂටල් එක තියෙන්නේ මේ පැත්තේ. අපිට 12ට ෂටල් එකක් තියෙනවා දැන්. අපි ඒ ෂටල් එක අරගෙන එමු. අපිට ලගේජස් ඊළඟ හොටෙල් එකට මූව් කරන්න ඒගොල්ලෝ ඇසිස්ටන්ස් එක දෙනවා. අපි යමු සී වර්ල්ඩ් එක බලන්න. මේ තියෙන්නේ එතන ඉඳලා කොලේ කියන්නේ හොටෙල් එකකින් අපිට කොලයක් දෙනවා කැමති තීම් පාක් එකකට යන්න. ඉතින් මේ කොලේ පෙන්නලා අපිට පුළුවන් බස් එකට ඇක්සස් එක ගන්න. ඒ වගේම කැමති තීම් පාක් එකකටත් යන්න. මෙතනින් තමයි Sea World Abu Dhabi එකේ entrance එක තියෙන්නේ. ඉතින් Sea World කියන බ්‍රෑන්ඩ් එක ෆස්ට් ටයිම් තමයි මේ USA වලින් එළියට එන්නේ. ඉතින් දැනට USA සහ අබු ඩාබි වල විතරයි අපිට Sea World theme parks හොයාගන්න පුළුවන්. Sea World එක ගැන කතා කරොත් එහෙම මේක indoor marine life theme park එකක්. ඒ වගේම මේක ඇතුලේ animal research, ඒ වගේම rescue, rehabilitation center එකක්, ඒ වගේ දේවල් මේක ඇතුලෙම සිද්ධ වෙනවා. මේක ඕපන් කරලා තින්නේ 2023 මැයි මාසේ. ඉතින් දැනට මේකේ 68000ක මැරීන් ඇනිමල්ස්ලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම වතුර වලින් ගත්තොත් එහෙම වතුර ගැලුන් මිලියන 6කට වඩා, කියන්නේ මිලියන 7කට වඩා වතුර ගැලුන් ප්‍රමාණයක් මේ මැරීන් තීම් පාක් එක ඇතුලේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඕගොල්ලෝ මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම සතිය දවස් 7ෙම මේක ඕපන් පබ්ලික් එකට. ඒ වගේම උදේ 10 ඉඳන් හවස 6 වෙනකන් තමයි මේ තීම් පාක් එක ඔපරේට් වෙන්නේ. ඉතින් මේකේ ඩීටේල්ස් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මේගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන්. මම මේක අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇටච් කරන්නම්. ටිකට් ප්‍රයිසස් ගත්තොත් එහෙම එක අඩල්ට් කෙනෙක්ට දිරාම් 375ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් 30000ක් වගේ ප්‍රමාණයක් මුදලක් තමයි ටිකට් එකක ඇනිමල් එක්ස්පීරියන්ස් එකට ලැබෙන්නේ. එළියෙන් එන එක්කෙනෙක් අනිවාර්යෙන් මෙතනින් තමයි ටිකට් එක ගන්න ඕනේ මේ තියෙන පොයින්ට් එකේ. ආයේ හොටෙල් එකකින් එන එක්කෙනෙක් නම් අපි වගේ හොටෙල් කොලේ පෙන්නන්න පුළුවන් ඉස්සරහ තියෙන කවුන්ට් එකේ. මේ තියෙන මේන් කවුන්ට් එක. thank you. තීම් පාක් එක ඇතුලේ ගොඩක් ප්‍රසන්ටේෂන්ස් යනවා එක එක වෙලාවල් වලට. ඉතින් ඒ ඉන්ෆෝමේෂන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් මොන වෙලාවටද මොන ප්ලේස් එකේද ඒ ප්‍රසන්ටේෂන්ස් ඒවා යන්නේ කියලා. ඔයගොල්ලන්ගේ කියලා දෙන කට්ටිය. අපි ටිකට් කවුන්ට් එකෙන් මුලින්ම එන්ටර් වෙච්ච ගමන් අපි මුලින්ම එන ඩෝම් එක තමයි UAE Abu Dhabi Ocean කියන ඩෝම් එක. ඉතින් මේක තීම් ඩෝම් එකක් Abu Dhabi Ocean කියලා. ඉතින් මෙතනදී ගොඩක්ම වෙන්නේ මෙතන පෙන්නනවා අපිට රිෆ්ලෙක්ට් කරලා පෙන්නනවා කොහොමද Abu Dhabi කියන්නේ මේ ගල්ෆ් රට අරබික් රට කොහොමද මරයින් ඇනිමල්ස් ලට කොහොමද මේවා කනෙක්ට් වෙලා තියෙන්නේ, ආකිටෙක්චර්ස් ඒ වගේම කොහොමද මේගොල්ලන්ගේ සංස්කෘතිය බෝටු සහ මරයින් ලයිෆ් එකත් එක්ක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ, මුහුදත් එක්ක කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ, මරයින් ඇනිමල්ස් ලත් එක්ක මොකෝල කොහොමද කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා අපිට ලොකු රිෆ්ලෙක්ෂන් එකක් දෙනවා මේ ඒරියා එකේ. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ බෝටු, ඒගොල්ලන්ගේ ඉන්ස්පයර්ඩ් ට්‍රැඩිෂන්ස්, ඒ වගේම හෙරිටේජ්, ඩයිවිං හෙරිටේජ්, මේගොල්ලෝ කොහොමද මාළු කර්මාන්තයට සම්බන්ධ වුණේ, මේ හැමදේම වතුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කල්චර් එක මෙතන අපිට ලස්සනට රිෆ්ලෙක්ට් කරනවා මේ Abu Dhabi Ocean කියන ඒරියා එකෙන්. Abu Dhabi Ocean ඩෝම් එක. ඒ කියන්නේ පළවෙනි ඩෝම් එකෙන් පස්සේ අපි ඇතුළට යද්දී ඊළඟට අපිට එන ප්‍රධානම ඩෝම් එක තමයි One Ocean කියන ඩෝම් එක. ඉතින් මෙතන තමයි සෙන්ට්‍රල් හබ් එකක් විදියට තියෙන්නේ. මේ ඩෝම් එක ආවට පස්සේ ඔයාට ඊළඟට තියෙන හැම ඩෝම් එකකම මැද්දේ තියෙන ඩෝම් එක තමයි මේක. ඉතින් අපි මේ වගේ ලස්සන තැනකින් තමයි ඒ ඩෝම් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. එකට තියෙනවා ඩොල්ෆින් ෂෝ එකක්. ඉතින් අපි ඒක තමයි ටාගට් කරන්න යන්නේ. දැන් ට්‍රොපිකල් ඕෂන් එකේ තමයි තියෙනවා කියන්නේ ඩොල්ෆින් ෂෝ එක. අපි ට්‍රොපිකල් එකට ගිහිල්ලා ඊටු ටික බලමු. මේ හාබර් සීල්ල බලන්න අපි දැකලා මෙතන ලස්සන ප්‍රසන්ටේෂන් එකක් කරනවා මම හිතන්නේ සීල්ස් ලගේ. මෙන්න ඉන්නවා. මුහුදු සිංහ
ෆස්ට් ටයිම් මම දකින්නේ මොහොතකින් කැස් දෙකට උඩට බැන්නා වූ ගියා අය. මෙන්න කෙනෙක් යනවා තව කෙනෙකුට වෙනවා. මේ යටත් එක්ක. අර ඒගොල්ලෝ මම හිතන්නේ පොකුරට ඉන්නේ නේද කොහොමද? අපේ ලංකාවේ. මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නේ එයා දැකලා ඒ මොහොතකින් ආව දැක්ක විදිහට එයා තේරුම් ගත්තලු මේ කැලිෆෝනියා සීලෑන්ඩ් කියලා ඇත්තට මේක හරියි. ඔව් මෙයා කෙට්ටුයි පොඩ්ඩක්. අරයා මහතයි. කොහොමද මෙච්චර ඉන්ට්‍රස්ටඩ් උනේ සීලෑන්ඩ් ගැන? සතුවත දෙහිවල පෙන්නනවනේ සීලෑන්ඩ් ෂූස්. ඕ සත්තුවත්තෙන් ඉන්ස්පයර් වෙච්ච කෙනෙක් තමයි මේ සීලෑන්ඩ් this way කියලා. අපි අතුලට ගිහලා බලමු කොහොමද මොනවද වෙන්නේ කියලා. අපි මේ ඉන්න ඩෝම් එකට කියන්නේ රොකී පොයින්ට් ඩෝම් එක කියලා. මේකේ ඉන්නේ සී ලයන්ස්ලා. ඉතින් මේකේ අපිට පෙන්නුම් කරනවා නෝර්ත් ඇමරිකාවේ ඉන්න ඒ ඩිසයින් එකම ඒ නැචරල් එන්වයරන්මන්ට් එකම මෙතනට ගෙනල්ලා ලයිටින්ග්ස් ඔක්කොම වෙනස් කළා. ඒගොල්ලන්ගේ එහෙ තියෙන එන්වයරන්මන්ට් එක විදියට මෙතන සිමුලේට් කරලා පෙන්නනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් තව දෙයක් තමයි මේගොල්ලොන්ට හරියන විදියට ටෙම්පරේචර් එක හදලා ඒ වගේම UV ලයිට් එක ඒ සතුන්ට ලැබෙන විදියට හදලා ඒගොල්ලන්ගේ හැබිටෑට් එක ඒ විදියටම මෙතනට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන වතුර යට සහ වතුර උඩ කියන දෙවිදියෙම අපිට මෙතන බලා ගන්න පුළුවන්. සීලෑන්ඩ්ස්ලා කෑ ගහනවා මම ෆස්ට් ටයිම් දැක්කේ. මම දැනන් හිටියේ නෑ සීලෑන්ඩ්ස්ලා මෙච්චර හයි කෑ ගහනවා. අනික මාර වියර් ක්‍රීචර් කොහෙන්ද මම නම් තේරෙන විදියට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මුහුද යට ඉඳන් සීලෑන්ඩ්ස්ලා බලන්න. මේ විදියට තමයි ඒගොල්ලෝ අපේ. අපිට ඒගොල්ලෝ පොඩි ප්‍රසන්ටේෂන් එකක් දුන්නා කොහොමද ලයිෆ් ස්පෑන් එක කියලා සීලෑන්ඩ් කෙනෙක්ගේ මුහුදු සිංහයෙක්ගේ. ඉතින් ඒගොල්ලෝ කියනවා සාමාන්‍ය ඇත්ත ලයිෆ් එකේදී ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම වතුරේ මුහුදේ ඉඳි ඒගොල්ලන්ගේ ලයිෆ් ස්පෑන් එක 7 to 8 වගේලු තියෙන්නේ. Yes. බට් මෙහි සමහරලාට 20 23 වගේ ඉන්නවලු එක සීලෑන්ඩ් කෙනෙක්. දැන් මෙතන ඉන්නවලු අවුරුදු 13ක සීලෑන්ඩ් කෙනෙකුත්. ඉතින් අපි හොම මොකක්ද ඒකට හේතුව කියලා. ඇත්තටම ඒගොල්ලෝ රියල් ලයිෆ් එකේදී ගොඩක් ත්‍රෙට්ස් වලට අහු වෙනවා. බෝට් වලට ප්‍රෙඩේටර්ස් ළඟින් මැරුම් කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ඒ දේවල් හින්දා මේවල ඇත්තටම සතු හොඳ ලයිෆ් එකක් ගත කරනවා මං හිතනවා. ෆීමේල් තමයි වැඩි කාලයක් ජීවත්. මොකද? ෆීමේල් තමයි වැඩි කාලයක් ජීවත්. ෆීමේල්ස් තමයි වැඩි කාලයක් ජීවත් වෙන එක වෙනම ප්‍රශ්නයක්. අපි දැන් අපි යන්න හදන්නේ ඩොල්ෆින් ෂෝ එක බලන්න. මෙන්න මේ පාර. ඔයාලට පේන ඇති ගොඩක් අය මේ පොලිමේ යනවා මේ පොලිමට යන්නේ ඩොල්ෆින් ලගේ ෂෝ එක බලන්න. හරියටම එකට ඩොල්ෆින් ලගේ ෂෝ එක පටන් ගන්නවා ට්‍රොපිකල් ඕෂන් එකේ. ෆ්ලමින්ගෝස්ලා ෆස්ට් ටයිම් තමයි මේ මෙච්චර ගොඩක් ඉන්නවා දැක්කේ. මේගොල්ලෝ කියන විදිහට ෆ්ලමින්ගෝස්ලාට ඇත්තටම පියාඹන්න පුළුවන්ලු. බට් මෙතන ඉන්න ෆ්ලමින්ගෝස්ලාට පියාඹන්න බෑ. ආයේ මෙන්න මේ ෆ්ලමින්ගෝස් මේ වාන මුගේ පාට පොඩ්ඩක් වෙනස්. මෙන්න මේ ෆ්ලමින්ගෝ ඇත්තටම එයා පොඩි එක්කෙනෙක්. තාම දවස් කීපයක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක තමයි යාගේ තාම කලස් තාම හරියට ඇවිල්ලා නැත්තේ. guys ඩොල්ෆින් ෂෝ එක දැන් පටන් ගන්න යන්නේ. ඉතින් මේ ඩොල්ෆින්ලා හැමෝම ඉන්ට්‍රොඩියුස් කරනවා ඒගොල්ලන්ගේ සෙල්ෆ් එක. කෙනෙක් කෙනා මෙහෙම පොලිමේ එනවා ඒගොල්ලන්ව ඉන්ට්‍රොඩියුස් කරනවා. අද තමයි ඒගොල්ලෝ ඉන්නේ ඔක්කොමලා. මේ ටිකේ මේගොල්ලෝ ලස්සනට පේනලා අපිට ඒගොල්ලන්ව ඉන්ට්‍රොඩියුස් කරනවා. එතන ඇත්තටම ස්ටෝරියක් යන්නේ. ස්ටෝරි එක මේ ලේඩි ස්ටෝරියක් කියනවා. ඒ ස්ටෝරි එකට තමයි මේ ෂෝ එක යන්නේ. ඇනිමේට් කියන විදිහට ඩොල්ෆින්ස්ලා මාර විදිහට උන්ට උන්ගේ පුරුද්දක් තියෙනවලු ඉක්මනට අලුත් දේවල් ඉගෙන ගන්න ඉමිටේට් කරන්න. දරුවා කරන එකම මේ ඩොල්ෆින් උඩට ගිහිල්ලා කොපි කරලා එයා කරනවා. guys දැන් අපි යන්න බලන්නේ පෝලා ඕෂන් එකට. මේ දින පෝලා ඕෂන් එකට අපි ගිහලා බලමු මොනවද ඇතුළේ වෙන්නේ කියලා. එතන ඇත්තටම අර ඇන්ටාර්ක්ටික් වල වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. පේනවා අයිස් මිදිලා වතුර තියෙනවා හිම කැඩිලා. ඉතින් ඒ වගේ මේකක් තමයි එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා සී ලයන්ස්ලා ඉන්නවා. මේ පැත්තේ අපි ගිහිල්ලා බලමු ඇතුළට මොනවද වෙන්නේ කියලා. මෙතනින් තමයි ඇතුළට යන්න දෙන්නේ. තීම් පාක් එක.
මෙතන ඉන්න පෝල බෑස්ලා රංචුව මම පෙන්නන්න. එතන මේ මැද්දේ ඉන්නේ ප්‍රමුන්ට තමයි මුහුදු සිංහයෝ කියලා කියන්නේ. පට්ට අප්පිරිය පාටයි. එන්න ලොකුයි. මේ මෙන්න මෙතනත් ඉන්නවලු සිංහා. ඒ මුගේ සයිස් එක ඊයා මේ husband and wife. බ්‍රෝ මේ සීලයන්ස්ලා කියන්නේ මේ මාර සයිස් අපි හිතනවට වඩා උන්නිකන් ලොරියක් වගේ. පුදුම ලොකු මට හිතා ගන්න බෑ කිලෝ 200කට වඩා ලොවෙත් වැඩි බබා ඒක ඇලියෙක් වගේ. ඇත්තටම අලියෙක්ගේ සයිස් එක මේ කොහොමද දන්නේ මේ වලට ගෙනාවේ. මෙතනට ආවර්ස තමයි මේකේ දෙන ටීම් එක අපිට හරියටම තේරුම් ගියේ. මේක නිකන් අර සබ්මැරින් එකකින් අපි ඇවිල්ලා වගේ ටීම් එකක් තමයි තියෙන්නේ. මෙතන මේ සබ්මැරින් එක ඇවිල්ලා උඩ මෙතන ඩ්‍රෝන් එකක් තියෙනවා. අපි අර හොයාගෙන ඇවිල්ලා වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. අපිට අම්මලා චූටි මොකද මේ තාරාවද? තාරාවක් නෙමෙයි. පොඩක් පෙන්ඩුයින් පොඩි කාලේ වෙන්නත් බෑ. අපි නම හොයාගමුද? පොඩක් ඉන්න ගමන් අපි නම හරියටම හොයාගෙන වඩ. මේ ඉන්නේ පෆින්ස්ලා. මේ බාණ්ඩ තියෙන කොණ්ඩ මුගේ මාර අර එන පැණි කොණ්ඩ තියෙන්නේ ඒගොල්ලෝ. මේ මූ ඉන්නේ ඉතින් සුපිරි කොණ්ඩ කාර්යය තමයි. අපිට ඉතින් යුරෝප් වල නෙමෙයි ඉතින් මේක උන්ට කියන්නේ පෆින්ස් කියලාලු. මම ඒක තමයි දැනගත්තේ. පෆින්ස් ද මෆින්ස් නෑ. පෆින් තමයි මම දැන කියන්නේ. ලස්සනයි. මුලින්ම අපි හිතුවේ මේ පෙන්ගුයින්ස්ලා කියලා. පෙන්ගුයින්ස්ලා ඒ පොඩි කාර්යය කියලා. පෆින්ස්. ඉතින් දැන් තමයි අපි ඇන්ටාර්ක්ටිකා කියන ඩෝම් එකට යන්න හදන්නේ. ඉතින් මේක ඇතුලේ ඉන්නේ පෙන්ගුයින්ස්. අපිට මුකුත් ටච් කරන්න එපාලු. ෆ්ලෑෂ් ලයිට් ගහන්න එපාලු. එන්න තියෙනවා. මෙතන 1 degree temperature එකක් මේන්ටේන් වෙන්නේ අයිස් වල වගේම. මොකද නැත්තම් පෙන්ගුයින්ස්ලට ටෙම්පරේචර් එක මැච් වෙන්න. සෑහන් ලගින් පෙන්ගුයින්ස්ලා ඉන්න පෙන්ගුයින්ස්ලා නිදි වගේ උන් නිකන් අර ඉන්න විදිය උඩින්න පෙන්ගුයින්ස්ලා නිදිද නිදිනේ නෑ නිදි වගේ මේ ඇන්ටාර්ක්ටිකා ඩෝම් එක තමයි ඩෝම් වලින් තියෙන කෝල්ම ප්ලේස් එක. ඒ කියන්නේ -1 වගේ ටෙම්පරේචර් එකක් තමයි ඇතුලේ තියෙන්නේ. මොකද මේක සවුත් පෝල් එකේ ඉන්න සත්තුන්ට තමයි විශේෂයෙන්ම මේක හදලා තියෙන්නේ. ස්පෙෂලිම පෙන්ගුයිස්ලට. පෙන්ගුයිස්ලගේ නැචරල් හැබිටැට් එකට යන විදියට තමයි මේ ඩෝම් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඇතුලේ මේගොල්ලෝ කියන විදියට පෙන්ගුයින්ස්ලා ಜಾති ස්පීෂස් 6ක් ඉන්නවා. කින්, ජෙන්ටෝ, රොක් හොපර්, ක්‍රිස්ට්‍රැපර්, මැකරෝනි ಜಾති 6ක්. ඒ වගේම මේගොල්ලෝ හැම කෙනෙක්ටම හරියන විදියට ක්ලයිමේට් එක ඇතුලේ හරිගස්සලා තියෙනවා. ඒ වගේම මේක බලන්න එන අයට පුළුවන් පෙන්ගුයින්ස්ලත් එක්ක ගොඩක් ක්ලෝස් වෙලා ෆොටෝස් ගන්න. ඒ වගේම පෙන්ගුයින්ස්ලාගේ වෙනම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ළඟට ගිහිල්ලා අත කාලා පෙන්ගුයින්ස්ලත් එක්ක පොඩි සෝද සාකච්ඡාවක් කරන්න. ඒ වුණාට මේක අපේ නෝමල් පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මේකට අපි වෙනම ගෙවන්න ඕනේ. ඒ වගේම පෙන්ගුයින්ලා ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් මෙතන ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේගොල්ලන්ගේ এডুকেෂනල් ලීෆ්ලට්ස් හැමතැනම තියෙනවා. ඒ වගේම මේගොල්ලොන්ගේ এডুකේටර්ස්ලා ඉන්නවා. අපිට ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලොන්ගෙන් අහලා දැනගන්න පුළුවන් හැකියාව මෙතන තියෙනවා. දැන් යන්න හදන්නේ මයික්‍රෝෂන් එකට. මයික්‍රෝෂන් එක තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ. මේ තමයි මයික්‍රෝෂන් එක තියෙන්නේ. අපි ගිහලා බලමු මයික්‍රෝෂන් එකේ මොකද වෙන්නේ කියලා. මයික්‍රෝෂන් කියන්නේ සීවර්ල්ඩ් අබුඩාබි එකේ තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලේග්‍රවුන්ඩ්. ඉතින් මේකේ ස්පෙෂලි හදලා තියෙන්නේ කිඩ්ස්ලට දරුවන්ට ඕෂන් එකේ තියෙන ඉන්හැබිටන්ට්ස්ලත් එක්ක ඒවල ඉන්ස්පයර් වෙන විදියට ගේම්ස් ප්ලේ කරන්න. මේකේ පොඩි අයට කියලා කිව්වට ඇත්තට ඔයාලටත් කරන්න තියෙන ගේම්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ රෝලර් කෝස්ටර් එකක්, චෙරි ප්ලාන්ට්, ටර්ටල් ට්විස්ට් එකක්, ඒ වගේම ඔක්ටෝසූම්ස් ඒවා තියෙනවා. ලොකු අයට පොඩි අයට පවුලේ හැමෝටම සෙල්ලම් කරන්න පුළුවන් විදියේ. මේකේ අනිත් ඉන්ටරෙස්ටිංම දේ තමයි මේ තියෙන හැම ගේම් එකක්ම අපිට මුහුදේ දකින්න තියෙන ක්‍රීචර්ස්ලාගේ තියෙන ස්ට්‍රක්චර් එක විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් පොඩි අයට මේක යද්දි ඒ ෆීලිං එක සෑහෙන්න දැනෙනවා. මේක තමයි එන්ඩ්ලස් ඕෂන් එකට ඇතුල් වෙච්ච ගමන් තියෙන පළවෙනි view එක. මේක ඇතුළට ආවට පස්සේ ඔයාලට දැනෙන නිකන් මොකක් හරි පිටසක්වල යානාවක වගේ ඇතුළක ඉඳන් එළිය බලනවා වගේ. දැනට කියන විදිහට මේක තමයි ලෝකේ තියෙන විශාලම මැරීන් ස්පීසස් ඉන්න ඇක්වේරියම් එක. මේකේ බිලියන 25කට වඩා වතුර ලීටර තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම 68 ලක්ෂක මැරීන් ඇනිමල්ස්ලා මේක ඇතුලේ ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ.
මෙතන නිකන් අර Observation ඩෙස්ක් එකක්. මේක නිකන් සබ්මැරින් එක අපි ඇවිල්ලා ඉස්සරහා පුටුවේ වාඩි වෙලා ඉන්නා වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. මෙතන තියෙන ස්විචස් දාන්න එහෙම අල්ලගෙන යන්න. අර ඒක තියෙන ඉස්සරහා සබ්මැරින් එකේ ඉස්සරහා තියෙන ෆේස් එක තමයි හදලා තියෙන්නේ. මෙතන ලස්සනට පුටුව තියෙනවා අර සබ්මැරින් එක ඇතුලේ වගේම. මෙතනින් ලස්සනට කවර් කරලා පොඩ්ඩක් රිංගලා තමයි ඇතුලෙන් එන්න ඕනේ. ඉතින් මෙතන ලස්සනට ඔබ්සර්ව් කරන්න පුළුවන් ෆිෂ් ලව. ඉතින් අපි වැඩි වෙලා මෙතන ඉන්නේ නැහැ මොකද මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ වගේම මේ යානාව ඇතුලේ වීවින් පොයින්ට්ස් තියෙනවා 20කට වඩා. ඒ කියන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් එක ඇතුලේ තියෙනවා අපිට වීදුරු 20 තැනකින් අපිට මාළු දිහා බලන්න. ඒ වගේම මේකේ විශේෂම දේ තමයි මේකේ endless vista කියලා වින්ඩෝ එකක් තියෙනවා. මේක මීටර් 20කට වඩා උස ලොකු මැරින් වීවින් ඩෙක් එකක්. ඉතින් මේකේ මේ ප්ලේස් එක තමයි සී වර්ල්ඩ් එකේ තියෙන අයිකනික්ම ප්ලේස් එක. ආයි මේක ඇතුලේ රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. ඒකට කියන්නේ අපි Fathom 11 කියලා රෙස්ටොරන්ට් එකක්. ඉතින් මේක ෆයින් ඩයිනින් රෙස්ටොරන්ට් එකක්. ඒ වගේම මේකේ පොඩි ක්වික් ස්නැක්ස් වගේම ඕනම ඩිෂ් එකක් අපිට මෙතන ගන්න පුළුවන් මේ ලස්සන view එක දිහා බලාගෙන. ඒ ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ සීලායන්ලගේ ෂෝ එක බලන්න. ඒක හරියටම 3ට වඩා ගන්නවා. මෙතන තමයි ෂෝ එක යන්නේ. මෙතන ලස්සන චූරි පූල් එකක් තියෙනවා. මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා. ලස්සනට හදලා තියෙනවා මේ ඇතුළ. තියෙනවා තව ඔබ්සර්වින් ඩෙක් එකක්. يعني මූවි හෝල් එකක් වගේ. මෙහෙම ලස්සනට හදලා තියෙනවා සීටින්ස් ඔක්කොම. හයි රෙකමන්ඩ් ප්ලේස්. මේක ඇත්තටම සීලයන්ලත් එක්ක කරන ෂෝ එකක්. ඉතින් මේකේ බාලදක්ෂ කරන කෙනෙක් ඉන්නවා, ලේඩි කෙනෙක්, ඒ වගේම තව පොලිස් කාරයෙක් ඉන්නවා. ඉතින් මෙතන හොරු අල්ලන්න රඟපෑමක් තමයි මෙතන ගියේ. නාට්‍යයක් වගේ මාර ෆන්. ඒ වගේම හොරු අල්ලන්න මේ සීලයන්ලා කොහොමද උදව් කරන්න කියලා වගේ ලස්සන ඩ්‍රාමා එකක් තමයි මෙතන ගියේ. ඉතින් මේක විනාඩි 20ක් විතර තිබ්බ ෂෝ එකක්. අපිට යන්න හදන ඇනිමල් කෙයා සෙන්ටර් එකට අපි මං හිතන්නේ ඕල්මෝස්ට් ඔක්කොම අපි කවර් කරා. යන් ඇනිමල් කෙයා සෙන්ටර් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. පැය 4ක් විතර එක දිගට ඇවිදලා අපි හිතුවේ නෑ මෙතනට යන්න. ඒ වුණාට ඇත්තරම අපිට කෙයා සෙන්ටර් එකක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ අපිට අනිවාර්යෙන් මෙතනට යන්න හිතුණා. මෙතන තියෙනවා මේගොල්ලන්ගේ ට්‍රීට්මන්ට් කරන ලැබ්ස්. මේගොල්ලන්ට කන්න බොන්න හදන තැන් මං හිතන්නේ මේ තියෙන්නේ. මෙතන ඉන්ෆර්මේෂන් ඔක්කොම කොහොමද ඒගොල්ලන්ගේ ඩේලි ඩයට්ස් වෙන්නේ කියලා. මේ තියෙන ඒගොල්ලන්ගේ ලැබ්ස්, ඒගොල්ලන්ගේ ට්‍රීට්මන්ට්ස් කරන සෑහෙන දේවල් වගේක් පිටිපස්සේ වෙනවා කියලා පේනවා. මේගොල්ලෝ කියන විදිහට මෙතන තමයි රීප්‍රොඩක්ටිව් ලැබ් එක තියෙන්නේ. ඉතින් ඇනිමල් ලවයි ඒගොල්ලන්ගේ පෙට් කරන දේවල් මොනිටර් කරලා සහ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන අයිඩියා එක තමයි මේක. ස්ටාර්ට් කරේ පැත්තෙන්. ඉතින් මේ වටේම ආවට පස්සේ පේනවා ඇති ඔයගොල්ලන්ට කොච්චර දේවල් පිටිපස්සේ වෙනවද කියලා behind the scenes කොහොමද සතුටුම බලාගන්නේ. ඉතින් ඒගොල්ලන්වත් මිනිස්සු වගේ බලා ගන්නවා මේගොල්ලෝ. හරි වොච් එක 4යි හරියටම. අපි මං හිතන්නේ අපි ආවේ 12 මාර්ට් විතර. මෙතනින් තමයි අපි ආව තැනින් එක්සිට් එක ගන්න තියෙන්නේ. ඉතින් මම එන්ඩින් නෝට් එක දෙන්නම් මේ විදිහට. ඇත්තටම මම මෙතන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පුළුවන්කමක් තියෙනවා නම් විසිට් කරන්න. ස්පෙෂලි ළමයින්ට නියමයි. ඒ වගේම සත්තු ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන හැමෝටම මාර අනිවාර්යයෙන්ම මේක විසිට් කරන්න ඕනේ. ඒත් ඒකේ තියෙන ෂෝස් ටික, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හොඳ ෂෝස් ටිකක් තියෙනවා. අපි මූවිස් වල දැකපු ඒ වගේ ෂෝස්. ඩොල්ෆින් ලගේ මගේ ඒක ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකක්. ඩොල්ෆින් ලගේ සී ලයන් ලගේ ඒ ෂෝ එක ඇත්තටම මාරු ඒක මාර ඩ්‍රීමි ෂෝ එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරනවා මෙතනට එන්න. ස්ටාෆ් එක මාර එන්ගේජින් නියමයි. හැමදාම හැමෝම hina වෙනවා. ඒ වගේ මේ තිබ්බ ප්‍රසන්ටේෂන්ස් මාර එන්ගේජින්. අනිවාර්යයෙන්ම මම ඇත්තටම අපි හැම දෙන්නම සෑහෙන එන්ජොයි කරා මේක. අතට ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් තියෙනවා හැමදේම. වැඩි ගාණක් නැහැ. අපි චෙක් කරා ප්‍රයිසස් සෑහෙන ගණන් අඩුයි. රීසනබල්. මේ තියෙන ඒරියා එකේ අනුව සෑහෙන රීසනබල් ප්‍රයිසස් තියෙනවා. ඒක මම ෆස්ට් එයිඩ් එකක් තිබ්බ මතක් කරන්න ඕනේ. මට පොඩි ඔඩුවක් එකක් හැදලා මම ෆස්ට් එයිඩ් එක ගියා. කම්ප්ලිමන්ටරි ට්‍රීට්මන්ට්ස් ඔක්කොම. ඊට පස්සේ මගේ ෆේවරිට්ම ප්ලේස් එක පෙන්ගුයින්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මිස් කරන්න එපා. පෙන්ගුයින් ලගේ ඒරියා එක නියමයි. ඔයාලට කවුරුහරි සීතල වලට සෙන්සිටිව් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ජැකට් එකක් අරගෙන එන්න. මොකද පෙන්ගුයින් ඒරියා එක -1 තමයි යන්නේ. ඉතින් සමහර එකෙන්ට පොඩ්ඩක් අමාරු වෙයි පෙන්ගුයින් ඒරියා එකේ. ඉතින් මේ ෂෝස් තියෙන ටයිම් ටේබල්ස් ඔක්කොම මේගොල්ලෝ ඉන්ෆර්මේෂන්ස් අපිට දෙනවා. QR කෝඩ් එකක් එක්ක නැත්නම් ඔයාලට ලීෆ්ලට් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඉන්ටර්නෙට් එකේ ඔයාලට සර්ච් කරන්න පුළුවන්. එච්චරයි. අපි සී වර්ල්ඩ් එක එක්ස්පීරියන්ස් කරා. සී වර්ල්ඩ් එකෙන් අපි බඩු ගත්තා. සී වර්ල්ඩ් එක ඇත්තටම නියම ප්ලේස් එකක්. ආයි මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙන්න wallpaper එකකුත් හදාගෙන සී වර්ල්ඩ් එකෙන්. ඉතින් nice time. highly recommend.